දැන් ඔය සෙනසුරු මෙහෙම එන්නේ අංශක 360ක් කොහොම ගමන් කරලානේ. දැන් අංශක 360ක් කියලා කියන්නේ එක් කොටුවක තියෙන අංශක 30යි. දැන් කුම්භ රාශියේ අංශ 30 ගමන් කරලා තමයි මීන රාශිය අංශක 30ට එන්නේ. එතකොට මේ අංශක 30 ඇවිල්ලා ඒක අංශක 10 10 අපි ඇවිල්ලා කොටස් තුනකට කඩමුකෝ නිකමට මුල් හෝරාව කතා කරන්නේ අපි හැමෝම ඇවිල්ලා ජීවිතේ අනාගතේ වෙනුවෙන් ප්ලෑන් නදින වෙලාව ප්ලෑන් හදන වෙලාව. දැන් මේ ප්ලෑන් නදින්න සෙට් වෙන්නේ. ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක කරන වෙලාව. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵල භුක්ති දෙන වෙලාව. එහෙම කොටස් ටිකට බෙදලා තියෙන්නේ මේක. මේක සෙනසුරුගේ ආගමනේ අපිට නරකක් කරන්න බෑ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ සෙනසුරු ආපු ගමන්ම අර කොටස් ටික බෙදා ගන්න. මම මේ මුල් හෝරා පරිච්ඡේදය මොනවද කරන්න ඕන කියලා. ඒ හින්දා දැන් ජ්‍යොතිර්වේදීන් වැදගත් වෙන්නේ මොකද්ද? අර හිත හිතා ඉන්න ඇවිල්ලා අංශක 10. අපි කියමුකෝ මාස 8ක් කියලා මාස 9ක් කියමු. ওই මාස 9 හිත හිතන්න නින්ද තියෙන්නේ. ඉතින් ඒක හිතන්න නැතුව කෙලින්ම පටන් ගන්නනේ මේ ජ්‍යොතිෂය දීලා තියෙන්නේ. ඒකෙන් ඇවිල්ලා අර මාස ටික හිතන්න නැතුව අපි කෙලින්ම වැඩට බැස්සොත් එහෙම අංශක 30ක් යන අවුරුද්දකම අර සැප විඳින්න පුළුවන්. වැඩේත් ඉවර කරගෙන. ඒකට උත්සාහ කරන්න ඕන ඔක්කොම ටික. පුරපක්ෂය අවපක්ෂය කියලා කොටස් දෙකක් ගැන. පුරපක්ෂයක් කියලා කියන්නේ වෙලා දැන් දෙපෝය ගත්තාම දෙපෝය ලබන්න තියෙන කලින් තියෙන දවස් 15 අපි කතා කරනවා පුරපක්ෂි කියලා. ඒක නිකන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ හඳ එන්න මෝරලා හඳ ලොකු වෙන එනකොට තමයි අපි කියන්නේ මේ පුරපක්ෂි ලබනවා කියලා. අවපක්ෂි වෙන්නේ අර ලොකුවට තිබ්බ හඳ එන්න අඩු වෙන කාලේ අපි අවපක්ෂි කතා කරනවා. දැන් ඕකේ විස්තරය දන්නවද? කවුරු හරි ගමක් නෑ පුරපක්ෂික ඉපදලා තියෙනවා නම් සඳු උච්ච වෙලා තියෙනවා නම් මේ සෙනසුරු ඒ රාශියකට බය වෙන්න දෙයක් නැහැ. කුජගේ දසාවට බය වෙන්න ඕනේ නැහැ. රාහු දසාවට බය වෙන්න ඕනේ නැහැ. ඒ පුද්ගලයාට ඔහුගේ මානසික තලය මහා බලගතු කරනවා. මහා ශක්තිවන්ත වෙනවා. එතකොට අර සෙනසුරු වගේ ග්‍රහචාරයක් ඇවිල්ලා විනාශ කරන්න යන දේවල් ඇවිල්ලා ඒ වගේම අපිට මහා දුකයි කරදරේ ප්‍රශ්න කියන දේවල් මේ සෙනසුරු අයින් කරලා දානවා. සෙනසුරු පැත්තකට යවනවා. කවුද? අර බලවත් වෙච්ච චන්ද්‍රය. ඇයි පුරපක්ෂේ මෙයා හඳ මෝරණ කාලේ දිනින් දින අලුත් අදහස් උදාස් බබලන වෙලාව. එන්නේ හින්දා ඒ රාෂ්ට්‍රක සම්බන්ධයෙන් ඔබට හිතේ බයක් තියෙනවා ඔබේ කේන්දරේ සඳු උච්චද කියලා බලන්න. එක දෙවෙනි කාරණේ තමයි පුරපක්ෂිතෝ ඉපිතිලා තියෙන්නේ කියලා. සතුටු වෙන්න පුළුවන්. දැන් ওই සෙනසුරු මාරුව සම්බන්ධ බය වෙන කට්ටිය බය නොවෙන්න ඕන හේතු ටිකක් තියෙනවා. අපි හැම එකම කේන්දරවල ගහයි උච්ච වෙච්චාම තියෙනවා දැන් ගහයෝ ටික උච්චයි ඊට පස්සේ උච්ච බලයෙන් ඉන්න රවි උච්චයි බුධ උච්චයි සිකුරු උච්චයි ඔහොමනේ කතා කරන්නේ. සෙනසුරු කියන්නේ මීන රාශියට. මීන රාශිය කියන්නේ මේ දෙවියන්ගේ සුර ගුරුගේ තැන. එහෙනම් ඒ තැනට තමයි මේ සෙනසුරු මාරුවක් සිද්ධ වෙන්නේ. කුම්භ රාශිය නම් මීන රාශියට එන්නේ. ඉතින් මීන රාශියට එන්න ගත්තාම අර මීන රාශිය බොහොම ආගමික සිද්ධාස්ත වලින් පිරිච්ච තැනක්. ඉතින් ওই තැනට ওই සෙනසුරු එනකොට අපි කියමුකෝ කාගහර කමන්නේ කේන්දරයක රවි උච්චයි කියලා. එතකොට ඒ උදවිය හරි ආඩම්බරයි. ඉහළ තැනක ඉන්න හැම වෙලාවෙම ඉහළ කතාවල කතා කරන්න ගන්න ඒලා කාටවත් යටත් වෙන්න කැමති නෑ. නීතිකරුක වෙන හැම වෙලාවෙම අනික් කෙනා ඇවිල්ලා පල්ලෙහා දාලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම තියෙනවා. කුජත් ඔය වගේ. කුජාපුවාම මොකද දන්නවද දෙන්නේ? කුජ බල සම්පන්න වෙන උදවිය කවදාවත් ජීවිතේ නැමෙන්න කැමති නෑ. ඒ කට්ටිය හැමදාම තමන් තමයි අංකික කියලා හිතාගෙන ඉන්නේ. දන්නවද වැඩේ? කාගේ හරි කමක් නෑ කේන්දරයක මේ වෙලාවේ අපි කියමුකෝ මේ ග්‍රහයෝ දෙන්නේ නීචයි කියලා. නීච වුණොත් එහෙම නීච භංග රාජයෝගයක් එනවා. නීච භංග රාජයෝගයක් ආපු ගමන් ඇවිල්ලා ගුරු එනකොටම සෙනසුරුගේ මේ සෙනසුරු එනකොටම කුම්භ රාශිය නම් මීන රාශියට මේ ග්‍රහයෝ දෙන්න ඩබල් ප්‍රතිඵල දෙන්නේ. කාගේ හරි කමක් නැහැ සිකුරු නීච වල චන්ද්‍රයා නීච වුණා නම් ඇවිල්ලා නීච භංග රාජයෝගයක් එනවා. යාන වාහන ඉඩකඩම් දීපල හැමදේම අරන් දීලා මානසික වශයෙන් ඒ කට්ටිය ප්‍රබෝධමත් කරනවා. කාගේ හරි කමක් නැහැ කේන්දරයක රවි නීච නම් අපි කියමුකෝ බුධ නීච නම් ඒ උදවිය ඥාණයෙන් බුද්ධියෙන් කතාවෙන් හරි ආඩ්‍ය වෙනවා බලගතු වෙනවා. ඒ හින්දා කේන්දරේ බැරි වෙලා හරි කමක් නැහැ ග්‍රහයෝ දෙන්නේ නීච වෙලා තියෙනවා නම් රිනයි ධන නීච භංග රාජයෝගයක් සෙනසුරු එන්නේ මෙවිලා ඒ බලය කුජ සෙනසුරු සිකුරු ඔය ග්‍රහයෝ ටික බැරි වෙලාවත් කාගේ හරි කමක් නැහැ කේන්දරයක බලගතු වෙලා කේන්දරේ 11 යන්න ඉන්නවනම් මේ සෙනසුරු ආවා කියලා ලග්නේ රාශියක් ලැබුවත් එකයි අෂ්ටමේ රාශියක් ලැබුවත් එකයි
අයහපතක් කරන්න බෑ, සල්ලි ටික නැති කරන්න බෑ, තියෙන දේවල් නැති කරන්න බෑ. ඒ උදවිය ආර්ථික වශයෙන් ඉහළම ස්ථාවරත්වයකට අරයි යන්න තමයි මේ පැමිණීම. ඒ හින්දා සෙනසුරුවයි 29 මාරු වෙන සෙනසුරු ගැන ගණන් ගන්න එපා. ආගම දහමට ඔබ යොමු වෙනවා නම් එච්චරයි. ඒ විතරක් නෙමෙයිනේ. අර 11 යන්න තියෙන ආර්ථිකත්වය 11 යන්න තියෙන ශක්තිය 11 යන්න කියන්නේ බැංකු පොත මිනිස්සුගේ. ඒ හින්දා ඒක හරි ක්‍රියාත්මකයි. දෙවැන්නෙන් වියදම් කරන තැන අපි කතා කරන්න පුළුවන් ඇවිල්ලා. අපි ජීවත් වෙන විදිය ගැන දෙවැනි කොටුවෙන් කතා කරන්න පුළුවන්. දෙවැනි රාශියෙන් කතා කරන්න පුළුවන්. දෙවැන්න ඔය සිකුරු එහෙම හිටියාම ඒ උදවිය හොඳට කාලා බීලා සන්තෝෂයෙන් සතුටින් ඉන්න පුළුවන් තමයි. නමුත් 11 යන්න මහ බලගතු යෝග තියෙනවා නම් කොච්චර කෑ බීව සතුටින් සන්තෝෂයෙන් කොයි විදිහට හිටියත් අර ධනෙ හානි වෙන්නේ නැහැ. ඒ උදවිය ධනෙන් ආඩ්‍යනවා කොයි වෙලාවෙත්. ඒ හින්දා සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් ආවා කියලා තියෙන සල්ලි ටික නැති කරන්න බෑ. අෂ්ටමේ රාෂ්ට්‍රක ලැබුව කරන්න බෑ. කේන්දරේ කොහොමද 11 යන්න ඉන්න ඕනේ. සිකුරු හරි, කුජා හරි, සෙනසුරු හරි, රවි හරි. ඒ වගේ ප්‍රතාපවත් බලය ග්‍රහයෝ ටික බලවත් ඉන්නවා නම් මේක බය වෙන්න දෙයක් නැහැ. හදන්න. ඒ නිසා සතුට සෙනසුරු 29 වෙනිදා මීන රාශියට ආනකොට කට්ටිය බයයි. ඇයි අවුරුදු 30ක් තිස්සේ පෙරම් පුරාගෙන එන්නේ. මෙයා ප්ලෑන් කරගෙන එන්නේ. දැන් සතුටෙක් හරි කමන්නේ කාට හරි පහර දෙන්න දෙනව නම් ප්ලෑන් කරගෙන ඇවිල්ලානේ පහර දෙන්න යන්නේ. ඒ හින්දා කට්ටිය බයෙන් ඉන්නේ. සමහර වෙලාවට ඒ ප්ලෑන් කර ඔබ හිතාගත්ත සෙනසුරු එන්නේ ආරණ්‍යයක් මැදින් නම් උන්ගේ හිත සැනසෙනවා. මේ වෙලාවේ සෙනසුරු වැමෙන්නේ ගුරුය රාශියට. එයා හිත හදන ග්‍රහචාරයෙක්. එයා හිත ශක්තිමත් කරන ග්‍රහයෝගයක්. ඒ හින්දා ඔබ ජීවිතේ බය වෙන්න දෙයක් නැහැ මේ සෙනසුරු. සෙනසුරු එන්නේ මීන රාශියට. එයා මහා ශක්ති ප්‍රභවයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. හිත හදන්න වැරදිච්ච ප්‍රශ්න ටික නිවැරදි කරන්න. ඒ හින්දා ඔබේ හිතවල යම් ආකාරයේ වේදනාවන් තිබ්බනම් සංతాප තිබ්බනම් ප්‍රශ්න තිබ්බනම් ඒව නිවැරදි කරන්න දෙන්නේ. ඒ හින්දා මේ ඒම ඇවිල්ලා මහ පුදුම දෙය කියලා කියන්නේ මේක දේශපාලන පැත්තෙන් වෙනසක් කරනවා ආගම පැත්තෙන් වෙනසක් කරනවා. ඒව වෙනස් වෙන්නේ නැහැ. මේ දේශපාලනේ පෙරලියක් වෙන්නේම නැහැ. ආයේ කැට තියලා කියන්නේ ආගම දහමත් එක්ක මේ ඔක්කොම ආගම් ටික හරි එකට එකතු වෙලා ගමනක් යනවා. 2026 පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක විශේෂයට බලමු. ඔව් ඒක මහා පුදුම දෙන්නේ. ඒ හින්දා සෙනසුරු එන්නේ හරියට ආරාමයක් මැදින්. පන්සලක් මැදින් එන්නේ. බය වෙන්න එපා. පන්සලක් මැදින් ඔබේ හිතට එන්නේ. ජීවිතේ ජය ගන්නවා මේ සෙනසුරුගේ පැමිණීම.